How shall we go now? How shall we go now? This is a torrential rain. කොහොමද දැන් අපි යන්නේ? How shall we go now? කොහොමද අපි යන්නේ? This is a torrential rain. මේක ධාරානිපාත වැස්සක්. This is a torrential rain. This is a heavy rain. මේක තද වැස්සක්. Heavy rain. Yes, it's raining cats and dogs. Yes, it's raining cats and dogs. Oh, it's raining cats and dogs. Cats and dogs කියන්නේ බොහොම තදින් වහිනවට අපි කියනවා cats and dogs කියලා. මං හිතන්නේ සුද්දා ඕක ගන්න ඇත්තේ බල්ලෝයි පූසෝයි රණ්ඩු වෙනකොට අර තියෙන මහ කලබගෑනියක් තියෙන. It's a hullabaloo. ඒ කලබගෑනිය හා සමාන සද්දයක් වැස්සෙන් දැනිලා වගේ වෙන්නේ නැති. මොකද හැමතිස්සෙම සුද්දා භාෂාව හදනකොට නැත්තම් සුද්දාට භාෂාව හැදෙනකොට හදන්නේ නැහැනේ හැදෙනවනේ. හැදෙනකොට එයා ලෝකෙ දිහා බැලුවේ භෞතික ස්වභාවයෙන්. materialistic point of view. භෞතික දෘෂ්ටියකින් එයා බැලුවේ. ඒ නිසා අපිට සිංහල භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි ඒ වගේ මූලාශ්‍ර මුල හොයාගෙන යනකොට ඒක හොඳට පැහැදිලිව පේන එකක්. දැන් සරල උදාහරණයක් අපි ගමු. පසු කාලීනව අපි ඒක විද්‍යාත්මකව හොයාගන්නවා. අරගොල්ලෝ කෙලින්ම භෞතිකයි රේන්බෝ වචනේ බලන්න රේන්බෝ වැස්ස නිසා දුන්නක් හැදුණා. රේන්බෝ. එතකොට දැන් මේ ඇඟිලි පහ බලන්න. ඇඟිලි පහේ මේකට සුද්දා මුද්ද දැම්මේ ඉඳ රින් ෆින්ගර් කිව්වා. ඉංග්‍රීසි වලින් මේ ඇඟිල්ලට මොකක්ද කියන්නේ රින් ෆින්ගර්. හැබැයි අපි කියන්නේ මේකට මුදු ඇඟිල්ල. පරිවර්තනය කරන්නේ we never translate the ring finger into මුදු ඇඟිල්ල. we never say. අපි කියන්නේ මේකට වෙද ඇඟිල්ල කියලා. වෙද ඇඟිල්ල සම්පූර්ණ හිතා ගන්න බැරි පැත්තක්. කායික ලිංගික මානසික චිත්ත වේගය. චිත්ත ශක්තිය මේ ඇඟිල්ලේ තිබුණා කියලා අපේ පැරණි මුතු දැනන් හිටියා. ඒ නිසා මේක වෙදකමට භාවිතා කරා කියලා දන්නවා. වෙදකමේදී තෙල් එහෙම ගල්වන්නේ මේ ඇඟිල්ල භාවිතා කරලා තියෙනවා. ඒතර මෙහෙම ඉන්නේ හේතුවක් එක්කනේ. කායික ශක්තියයි ලිංගික ශක්තියයි. කායික physical power and sexual power. මේ දෙකෙන්ම කරන්නේ සංසාරේ ඉස්සරහට හදන එක. ඇඟේ ශක්තිය වල ලිංගික ශක්තිය මේ දෙක නිසා සංසාරේ ඉස්සරහට හැදෙනවා. ඒතර බුදුරෙක් මේ දෙක වහලා තියෙනවා. ඒතර එච්චර දුරකට අපේ ඉතිහාසය තුළ මිනිස්සු මේ නොපෙනෙන ලෝකේ පෙනෙන ලෝකේ නෙවෙයි not the visible world invisible world නොපෙනෙන ලෝකයේ පිළිබඳව යම් කිසි හරාත්මක නැත්නම් කිසියම් රියලිස්ටික් පැත්තක් දැකලා තියෙනවා. ඒක හරි අමුතුයි. හරි ඒක හරි අමුතුයි. right එතකොට